යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වෙනවා. ඒක හැම වෙලාවෙම සමාජ රෝගයක් වෙනවා. Let me explain. ප්‍රජනන අවධියේ ඉන්න කාන්තාවන්ට වැඩිපුරම හැදෙන්න පුළුවන් රෝගයක් තමයි බැක්ටීරියල් වජිනෝසිස් කියන්නේ. මේක හරිම පිළිගඳයි. ඒ කියන්නේ යෝනි මාර්ගයෙන් එන ශ්‍රාවය හරිම පිළිගඳයි. මහත්යත් එක්ක ලිංගික දෙයට පස්සෙත් මාසික ආර්ථික දිනවල සහ ඊට පසු කාලවලදීත් මේ තත්ත්වය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ දේ වෙන්නේ යෝනි මාර්ගයේ ඉන්න ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව වෙනුවට ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව අපේ යෝනි මාර්ගයේ ඉන්න හිතකර බැක්ටීරියාවක්. ඒ බැක්ටීරියාව වෙනුවට නිර්වායු බැක්ටීරියා ගහණය වැඩි වෙලා යෝනි මාර්ගයේ අසමතුලිතතාවයක් ඇති වෙන නිසා. මේ දේ සාමාන්‍යයෙන් කාන්තාවකට තමන්ගේ ජීවිත කාලය තුළදී කිහිප සැරයක්ම හැදෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම තමයි මේක ප්‍රජනන අවධියේ ඉන්න කාන්තාවන් තමයි වැඩිපුරම හැදෙන්නේ. සාමාන්‍ය මේ රෝගයට ප්‍රතිකාර නොමැතිවත් ඔබ ගර්භණී කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය දෙවියෙකු මුණ ගැහිලා ප්‍රතිකාර ගන්න ඕනේ. ඒකට හේතු තමයි ඔබ ගර්භණී කාන්තාවක් නම් නියමිත කාලයකට කලින් බබා හම්බ වෙන්න පුළුවන්, අඩු බර දරුවපත් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිලිවරි එකකින් පස්සේ ඔබට ඉන්ෆෙක්ෂන් ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය වළක්වා ගන්න අපි කරන්න ඕන දේවල් මොනවද? ලිංගික ආශ්‍රය එක් අයෙකුට පමණක් සීමා කරන්න. යෝනිය තුළට ඇඟිලි දමා සේදීමෙන් වළකින්න ඕන. එහෙම කිරීමෙන් වෙන්නේ අපිට හිතකර බැක්ටීරියා ඉවත් වෙන එක. ඒ වගේම තමයි යෝනි මාර්ගයේ ස්වභාවිකව පිරිසිදු වෙන ස්ථානයක් නිසා එතන සබන්, ෂැම්පෝ, සුවඳ විනු අනවශ්‍ය ලෙස ගැල්වීමෙන් වළකින්න ඕනේ. ආර්තව අවධියේදී වරින් වර සනීප ආරක්ෂිතව මාරු කර පිරිසිදුව ඉන්න. දුම් පානින් වළකින්න. සමතුලිත ආහාර පාන ලබා ගන්න.